1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත පරීක්ෂණ කිරීම වත්මන් රජය විසින් මහ ජනතාව වෙත ඉදිරිපත් කරන ලද පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම සඳහා ජනතාව විසින් රජයට ජනවරමක් ලබා දීලා තියෙනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති කලත්‍රයාට ලැබෙන විශ්‍රාම වැටුප කාර්ය මණ්ඩලයට ලැබෙන දීමනා නිවාස විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත පරීක්ෂණ කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ ජාතික ඒකපත් ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය ඊයේ අනුමැතිය ලබා දුන්නා. ඊළඟ යෝජනාව 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරීක්ෂණ කිරීම 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත මගින් පාර්ලිමේන්තු දූර කාලය වසර 5 පිරුණු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබා දුන්නා. මෙම නීතිමය ප්‍රතිපාදනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව ඔවුන්ගේ පවුලට ප්‍රතිලාභ රසක් ලබා දීමට වැරදි ලෙස අර්ථකථනය කිරීම, අනිසි ලෙස භාවිතා කිරීම සහ තවදුරටත් සංශෝධනය කිරීම පහුගිය කාලේ සිදු කරලා තියෙනවා. එබැවින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන පරිදි සහ රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන එවැගේම ලැබෙන ජනවරම අනුව කටයුතු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල් සඳහා ලබා දුන් විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප පනත ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත් සකස් කිරීමට අධිකරණ සහ ජාතික ඒකපත් ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. කැබිනට් තීරණ අනුව මේ 18 වෙනි කාරණය මේ අවසාන කාරණයට කලින් කාරණය ජනාධිපතිවරණය මේ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත, ඒ කියන්නේ ජනාධිපති පනත සහ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධන සම්බන්ධයෙන් මේක ඉතාම දැඩිව වේදිකාවල කියපු කාරණයක් නබතුමාලා බලයට ආවට පස්සේ විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඒ හිමිකම් අහෝසි කිරීම පිළිබඳව ලොකු සාකච්ඡාවක් තිබ්බා. ඔබතුමාලා ඒක කිව්වා හිටපු ජනාධිපති විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන කතා කරද්දී එතුමාට ගෙදරින් යන්න කිව්වා, යවනවා කිව්වා, දින දුන්නා, එතුමාගේ ගෙයි වර්ගඵලය කිව්වා, ඒවැ ගණන් හදලා කිව්වා. උතෝර ආණ්ඩුවට දේශපාලන විචාරකයෝ වගේම විපක්ෂයත් කිව්වා එහෙම යවන්න බෑ, මේ 50 සංශෝධනය කරන්න ඕනේ. ඒවා කරලා තමයි යවන්න ඕනේ කියලා. හිටපු ජනාධිපතිතුමාගේ පැත්තෙන් කිව්වා අපිට ලියුමක් එවන්න, එහෙම ලියුමක් එව්වොත් අපි යන්නම් කියලා. දැන්ද මේ ආණ්ඩුවට උතෝර මේක තේරිලා තියෙන්නේ. දැන් මෙච්චර කාලයක් ගිහිලා දැන් මේ 50 කෙටුම්පතක් සකස් කරන්නේ. එදා ඒක නොදැනද ඔබතුමාලා එහෙම වේදිකාවල ඒක කිව්වේ? නෑ, දැනගෙන තමයි කිව්වේ. දැනගෙන තමයි ජනතාව ඡන්ද දුන්නේ. අවුරුදු 40 ගානකට පසුව අපි නීතියක් ගේනවා මේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න. එතකොට දැන් ඒක පනත් කෙටුම්පත් සකස් කරන්න තමයි කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කරේ. ඒ පනත් කෙටුම්පත් ආවට පස්සේදී අපිට පුළුවන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. අපි කිව්වා වගේම ඒ වැඩ කටයුතු කරනවා. කලබලයේ තිබුණේ අපිට නෙවෙයි. ඒගොල්ලන්ට කලබලයේ තිබුණේ. ඒගොල්ලෝ නිකන් මේක කරා යන්න පුළුවන්ද බැරිද කියලා අභියෝග කරමින් හිටියා. අපි දැන් ඒකට අදාළ කරන නීති ගෙනහලා තියෙනවා. නීති ගෑන්න අවශ්‍ය කරන පසුබිම හදලා තියෙනවා. ඒ අනුව මේ පනත් කෙටුම්පත් දෙකම ඉක්මනට පාර්ලිමේන්තුව ඉදිරිපත් කරගන්න අපිට හැකියාව ලැබේ. අමතුමා පසුගියදා වාර්තා කරලා තිබුණා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ අධිකරණ අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් පවා ඉවත් කරලා තිබුණ කියලා එක්තරා පුවත්පතක් වාර්තා කළා තිබුණා. මේක ඉතින් ඒ ලියපු පුවත්පතේම තමයි අහගන්න තියෙන්නේ. ඒක අපිට අදාළ කාරණයක් නෙවෙයි. අපි මේ වැඩේ හරියට කරනවා. කරන නිසා තමයි කැබිනට් මණ්ඩලයේ මේ කැබිනට් පත්‍රිකා මේව සම්මත කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ ප්‍රවෘත්තිය ලියවෙනකොටත් මේ කැබිනට් පත්‍රිකාවට අදාළ දේවල් අපි සකස් කරමින් හිටියේ. දැන් අමතුමා හොඳ ආරම්භයක් විශ්‍රාම ගිය ජනාධිපතිවරුන්ගේ ඔය අයුතු භුක්ති විඳීම පිළිබඳව ආණ්ඩුව හොඳ ආරම්භයක් අරන් තිනවා. හැබැයි ඒක ඉදිරියටනේ කරන්නේ. හැබැයි පශ්චාත් කාලය තුල මහජන හිමිකම් අයුතු ලෙස භුක්ති විඳීම පිළිබඳව ඒවා අත්පත් කරගන්න රජයට අත්පත් කරගන්න ක්‍රියාදාමයක් සිදු වෙන්නේ නැද්ද? නීතිය ක්‍රියාත්මක වෙන්නේ නීතිය සම්මත කළා බලාත්මක වෙන දවසේ සිට ඊට කලින් ඇත්තට මේ ගෙදර ඉඳලා හරි වාහන පාවිච්චි කරලා හරි ගත්ත දේවල් නෙවෙයි. ඊටත් එහා ගියපු බරපතල දූෂණ කරපුවා ගැන අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරමින් යනවා.
මේ පනත ඇමතුමා මේ විශ්‍රාම වැටුප අහෝස් වීම සහ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෙන්නේ ඉදිරියටද අතීතයටද බලපාන ආකාරයට. එතෙන් සිට ඒ ඒ කියන්නේ අතීතයට බලපානවද ඇමතුමා? ඒක තමයි ප්‍රධානම කාරණය. මේ නීතිය අතීතයට බලපානවද කියන එක. ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරුන්ටත් බලපානවද? දැන් නීතිය පනත සම්මත කරලා නීතිය සකස් කරලා හිටපු ජනාධිපති කෙනෙක් හිටපු ජනාධිපතිලා දැන් ජීවත් වෙන අය විශ්‍රාම වැටුප් ලබමින් ඉන්න අයට ඒ නීතිය එතෙන් සිට ක්‍රියාත්මක වෙනවා. එතකොට ගැටලුවක් තියෙනවා ඇමතුමා. නෑ ඒ කියන්නේ මේ ඔබ අහන ප්‍රශ්නය මම හිතනවා මම පැහැදිලිව තේරුම් ගත්ත කියලා මේ දැන් ජීවත් වන ජනාධිපතිවරුන්ට ජනාධිපති ජීවත් වෙන්නේ නැත්නම් ඔවුන්ගේ වැන්දබුවන්ට හිමිවන වරප්‍රසාද හරිද? ඔවුන් ජීවත් වන නිවස ඔවුන්ගේ කාර්ය මණ්ඩල කලත්වයට හිමිවන වරප්‍රසාද මෙතෙන් සිට අහිමි වෙනවා. මේ පනත ඒ කියන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතෙන් ආවරණය වෙන කොටසක් තියෙනවා. ඒ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපට වෙයි. කලත්‍රයාගේ කාර්ය මණ්ඩලයේ ඊට අමතරව ඔවුන්ට ලබා දෙන නිවාස ආදී වරප්‍රසාද. ඒවා තමයි ජනාධිපති හිමිකම් පනතෙන් ආවරණය වෙන්නේ. අන්නේ දේවල් තමයි මේ පනත සම්මතුදා සිට නැති වෙන්නේ. දැන් ඇමතුමා දැන් ඒතකොට මෙතන නිරාකරණය කරගන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ජනාධිපතිවරයාගේ හිමිකම් පනත සංශෝධනය කිරීමත් එක්ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වගන්ති වල තියෙනවා ජනාධිපතිවරයාගේ දීමනා වැටුප් විශ්‍රාම වැටුප් ලබා දීම් අතීතයට බලපාන පරිදි වෙනස් කිරීමකට ලක් කරන්නත් බෑ. ඒක මේ වැඩි කරන්න පුළුවන්. නමුත් අඩු කිරීමකට ලක් කරන්නත් බෑ කියලා. එතකොට දැන් මේක මේ පනත සංශෝධනය කරලා යම් ක්‍රියාමාර්ගයකට යනවා නම් ඔබතුමාලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සංශෝධනය කිරීමට ලක් කරන්න සිද්ධ වෙනවද? මේ සම්බන්ධව නිරවුල්තාවය මේ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ව්‍යවස්ථාවෙන් ආවරණය වෙන්නේ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුප කියන කොටස පමණයි. විශ්‍රාම වැටුපෙන් එහා තිබෙන කලත්‍රයාට ලැබෙන දේවල් විශ්‍රාම වැටුපෙන් එහාට ඒ ජනාධිපතිවරයාට ලැබෙන දේවල් සියල්ලම ආවරණය වන්නේ ජනාධිපතිවරයාගේ හිමිකම් පනතේ. අපි සංශෝධනය කරන්නේ අපි පරීක්ෂණ කරන්නේ 1986 අංක 4 දරන ජනාධිපතිවරයාගේ හිමිකම් පනත. ඒ පනතට අදාළ දේවල් සියල්ලම එතෙන් සිට අහෝසි වෙනවා. ව්‍යවස්ථාවේ තිබෙන්නේ ජනාධිපතිවරයාට ලැබෙන විශ්‍රාම වැටුප පමණයි. එය සංශෝධනය කරන්න ව්‍යවස්ථා සංශෝධන යා යුතු වෙනවා. මේ වෙලාවේදී අපි කරන්නේ පනත පරීක්ෂණ කිරීම සහ නව පනතක් ගෙනීම. ඒ කාරණෙන් අනතුරුව මේ විශේෂ මහාන වන කාරණා මේ කොළඹ මහනගර සභාවේ බලය පිහිටවීම සම්බන්ධ